ඔයාලට අරගෙන ආවේ කොම්බෝ පැකේජ් එක ගැන සම්පූර්ණම විස්තරයක්. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඔයාලා එදිනෙදා අහන ප්‍රශ්න සේරටම වගේ උත්තර තියෙනවා. අද කොම්බෝ වීඩියෝ එකක් තමයි අරගෙන ඉන්නේ ඔයාලට. ගොඩාක් අර ගිය සතියේ දාපු කොම්බෝ වීඩියෝ එකට මම ගොඩාක් මැසේජස් ආවේ. කාටද මේක තියෙන්නේ? කොහොමද කරන්නේ? මිල කීයද? මොනවාද ඇතුළත් වෙන්නේ? කවද වෙනකන් තියෙනවද? ඒ වගේ ප්‍රශ්න. දැන් ඒ ප්‍රශ්න සේරටම එකම වීඩියෝ එකකින් උත්තර දෙන්නම්. මෙහෙම. අපි මේ කොම්බෝ පැකේජ් එක ට්‍රීට්මන්ට්ස් කොටස් 6ක් දාලා හදලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම දැන් සාමාන්‍යයෙන් කාන්තාවන්ට විතරයි. ඒ කියන්නේ පිරිමියට අහලා තිබ්බා ජෙන්ට්ස්ලටත් තියෙනවද? එහෙම කියලා නෑ. අපේ ලේඩීස් සැලෝන් එකක් විතරයි තියෙන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම අවුරුදු 18ට වැඩි ට්‍රීට්මන්ට් එකක් සඳහා සුදුසු සෞඛ්‍ය තත්වයක ඉන්න සාමාන්‍ය සැලෝන් ට්‍රීට්මන්ට් එකකට සුදුසු සෞඛ්‍ය තත්වයක ඉන්න ඕනම කාන්තාවකට පුළුවන්. වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට කාන්තාවකට පුළුවන් මේ ට්‍රීට්මන්ට් එකට එන්න. එන කලින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕන. ඒත් එක්කම මේක ගොඩක්ම සුදුසු. ඒ කියන්නේ ගොඩක්ම කරගන්න හොඳ ගොඩක් ජොබ් කරන කට්ටිය. ඒ කියන්නේ ගොඩක් උදේ හවස වැඩට යන සතිය දවස්වල ගොඩක් බිසි, ගෙදර වැඩත් කරලා ජොබ් එකටත් ගිහිල්ලා එහෙම වැඩ කටයුතු කරගෙන ඉන්නකොට ඔයාලට එනවා උරහිස් වල කැක්කුම එනවා, අත් දෙක කැක්කුම එනවා. ගොඩක් කම්පියුටර් එක පාවිච්චි කරන වණන් සාමාන්‍යයෙන් මෙතන මේ අතේ මේ කොටස ඊට පස්සේ මේ අතේ මෙන්න මේ කොටස එක කැක්කුම එන කට්ටියට. ඊට පස්සේ කොන්ද කැක්කුම ගොඩාක් පුටුවක ඉඳගෙන එනම් දවසම ඉන්නේ. ගොඩක්ම කොන්ද කැක්කුමක් එනවා. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න හින්දා ඉරියව්ව වෙනස් හින්දා එන කොන්ද කැක්කුම. ඊට පස්සේ ගොඩාක් කකුල් දෙක ඉඳගෙන නම් ඉන්නේ දවසම හිල්ස් දානවා නම් ඊට පස්සේ ගොඩාක් ඇවිදින කෙනෙක් නම් හිටගෙන ඉන්න කෙනෙක් නම් ගොඩාක් ටීචර්ස්ලා බැංකුවල වැඩ කරන කට්ටිය ඊට පස්සේ ඒ වගේ ගොඩක් ඇවිදලා එහෙම ඉන්න කට්ටියට සාමාන්‍ය කකුල් කැක්කුම එනවා කොන්ද කැක්කුම එනවා. ඒකේ අර සාමාන්‍ය ලෙඩක් නෙවෙයි බිසි එක හින්දා වැඩ කරන නිසා ඇඟට එන මහන්සිය තෙහෙට්ටුව ඒ ගතිය අරගන්න ඊට පස්සේ සත්කාරයක් ඇඟට ඇතුළතින් නෙවෙයි ඇඟට පිටතින් කරන අපි බොඩි මසාජ් එක රිලැක්ස් වෙනවා. ඊට පස්සේ අපේ තියෙනවා නම් රුධිර ගමනාගමනයේ ක්‍රමවත් වෙන්න ඒ දේවල් එක ඇඟට හරිම මනසටත් එක්කම ගොඩක් විවේකයක් නැහැනේ. ගොඩක් අර පැය 4ක කාලයක් මෙතන රිලැක්ස් එකේ නිදාගෙන ඒ ගොඩක් අර ඒ බොඩි එකට මයින්ඩ් එකට රිලැක්ස් එකක් දෙන්න තමයි මේ පැකේජ් එක හදලා තියෙන්නේ. ඒත් එක්කම ෆේෂල් එකක් සාමාන්‍ය මාසෙකට සැරයක් ප්‍රෙඩිකියුර් එකක් ෆේෂල් එකක් ඊට පස්සේ අපි ගොඩම හිතන්නේ නැහැ අපේ කොණ්ඩේ ගැන අපි හිතන්නේ නැති තරමට නිකම්ම නානවා විතරයිනේ බිසි වුණාම ෂැම්පු කරනවා කන්ඩිෂනර් කරනවා. ওই දෙකත් එක්ක මාසයක් යනකොට අපිට ටික එනවා කොණ්ඩේ ස්කැල්ප් එක වේලිලා ඊට පස්සේ කොණ්ඩේ හැලෙන ගතිය. එනේ ඒ දේවල් එක්ක කොණ්ඩේ වැවෙන එක ප්‍රමාද වෙන එක ඒ දේවලුත් එක්ක මාසෙකට සැරයක් හෙයාර් ට්‍රීට්මන්ට් එකක් හෙඩ් මසාජ් එකක් එක්ක හෙයාර් පැක් එකක් ඒක ටර්බල් වලින් එහෙම එනවා නම් ගොඩක් හොඳයිනේ. එතකොට ඒකට ෆේෂල් එක මූණට ඊට පස්සේ පෙඩිකියුර් කකුල් දෙකට කියුටෙක්ස් එකක් ගාලා නෙල් පොලිෂ් එකක් දාලා කකුලේ තියෙන මරණු හැම අයින් කරලා නියපොතු ටික කට් කරලා සුද්ධ කරලා ඒ දේවල් ටික ඊට පස්සේ හෙයාර් ට්‍රීට්මන්ට් එක කොණ්ඩේට පෝෂණයක් එක්ක ඔළුවත් රිලැක්ස් වෙන්න මයින්ඩ් එකත් මේ රිලැක්ස් වෙලා හොඳට මේ කොණ්ඩේ වැවෙන එකත් වැඩි කරගන්න ඊට පස්සේ බොඩි මසාජ් එක අපේ ඇඟේ තියෙන තෙහෙට්ටු ගතිය නැති කරලා රිලැක්ස් වෙන්න බොඩි මසාජ් එක ඒත් එක්කම අපේ හැමේ තියෙන මරණු මේ හැම උඩින් තියෙන මරණු හැම අයින් කරලා අයින් කරගන්න ස්ක්‍රබ් එක ඒ දේවල් එක්කම මේ කොම්බෝ පැකේජ් එක රුපියල් 6500යි. එතකොට මම හිතන්නේ ගම්පහ හරි කොහෙවත් රුපියල් 6500ක මේ ට්‍රීට්මන්ට් කොටස් 6ම ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක්කම අපොයින්ට්මන්ට් එකක් දාගෙන එන්න ඕනේ. මොකද පැය 4ක් අපි සැලෝන් එකේ ට්‍රීට්මන්ට් එක යන වෙලාවක හදිසියේ කවුරුත් ආවත් අපිට දෙන්න වෙලාවක් නැහැ. මොකද අපි ඒ වෙලේ අපොයින්ට්මන්ට් එක යන කෙනාට සම්පූර්ණ අවධානය දීලා එයාට රිලැක්ස් එකක් දීලා ඒක කෝල් ආන්සර් කරන්න මැසේජ් වලට රිප්ලයි කරන්න සහ මෙතනට ආවත් කාත් එක්කවත් කතා බහ කරන්න එහෙම වෙලාවක් නැහැ. ඒ නිසා මේ අපොයින්ට්මන්ට් එකක් දාගෙන WhatsApp එකට මැසේජ් එකක් දාලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔයාලගේ වෙලාවත් වෙන් කරගෙන එන්න. නොවැම්බර් මාසේ පුරාවටම දැනට මේක මේ ඔෆර් එක දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉක්මනට මැසේජ් එකක් දාන්න. දවසට අපොයින්ට්මන්ට්ස් දෙකක් ගන්න නිසා